වීඩියෝ එකට යන්න කලින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ ඔයා ලංකාවේ ඔඩියන්ස් එකකට වීඩියෝ එකක් කරලා ඒකට views 1000ක් ගියොත් එහෙම ඒ කියන්නේ ලංකාවේ views 1000ක් ගියොත් එහෙම ඔයාට ගෙවන ගාණ සහ ඔයා ලංකාවේ ඉඳන් වෙනත් පිටරට ඔඩියන්ස් එකකට එමන් නැත්නම් යුරෝප් ඇතුළේ ඉංග්‍රීසි කන්ට්‍රි එකකට වීඩියෝ එකක් කරලා ඒකින් පිටරට ඔඩියන්ස් එකකින් ඔයාට views 1000ක් ගියොත් ඒකට ගෙවන ගාණ කොහොම වේද කියලා තමයි මම මුලින්ම පෙන්නන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ශ්‍රී ලංකාවේ views 1000කට අපිට ගෙවන්නේ $4.06. ඒ කියන්නේ සාමාන්‍යයෙන් $5ක් වගේ තමයි ශ්‍රී ලංකාවේ views 1000කට ඔයාලට ලැබෙන්නේ. ඔයා වීඩියෝ එකක් දාලා ඒ වීඩියෝ එකට views 1000ක් ගියොත් එහෙම ඔයාට උපරිම ලැබෙන්නේ $7ක් එහෙම නැත්නම් $5ක් අතර ප්‍රමාණයක්. හැබැයි ඔයා UK US ඇතුළු ඉංග්‍රීසි කන්ට්‍රි එකකට වීඩියෝ එකක් කරලා ඒ ඔඩියන්ස් එකෙන් ඔයාට views 1000ක් ආවොත් තමයි ඔයගලන්ට බලා ගන්න පුළුවන් $32ක් US කන්ට්‍රි එකෙන් $32ක් ඊට පස්සේ UK කන්ට්‍රි එකෙන් $21ක් ඊට පස්සේ UAE කන්ට්‍රි එකෙන් $8ක් ඔය වගේ high CPM එකක් ලබා ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවෙන් views 1000කට ගෙවන්නේ උපරිම $4යි එහෙම නැත්නම් $5යි. හැබැයි UK US වගේ යුරෝප් කන්ට්‍රි එහෙම නැත්නම් ඉංග්‍රීසි රටවල් වලින් ඔයාට $32 $21 $8 $10 වගේ high CPM එකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ ඔඩියන්ස් එකකින් views 1000කට ලබා ගන්නවා වගේ 10 ගුණයක ඉන්කම් එකක් 10 ගුණයක ආදායමක් පිටරට ඔඩියන්ස් එකකින් එහෙම නැත්නම් යුරෝප ඇතුළේ ඉංග්‍රීසි කන්ට්‍රි එක views 1000කින් ලබා ගන්න පුළුවන්. එතකොට ඔයාලට එන ප්‍රශ්නේ තමයි ඉංග්‍රීසි බැරි මම කොහොමද ඉංග්‍රීසි වලින් කන්ටෙන්ට් කරන්න කියන එක. එහෙම නැත්නම් ඉංග්‍රීසි බැරි මම කොහොමද US UK වගේ කන්ට්‍රි ටාගට් කරලා ඉංග්‍රීසි වලින් වීඩියෝස් කරන්න කියන එක. අන්න ඒකට විසඳුම තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට කියලා දෙන්නේ. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකම් බලුවොත් ඔයාට පුළුවන් සම්පූර්ණ ඉංග්‍රීසි වලින් සම්පූර්ණ වීඩියෝ එකක් ඔයාට ක්‍රියේට් කරගන්න. හරි. YouTube content creator කෙනෙක් මුලින්ම කරන්නේ එයාගේ content එකට අදාළව plan එකක් ගහලා ඒ plan එකට අදාළව script එකක් generate කරගන්න. එහෙම නැත්නම් script එකක් ලියන එක තමයි මුලින්ම කරන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් සිංහලෙන් ස්ක්‍රිප්ට් එකක් ලියනවා වගේ නෙමෙයි ඉංග්‍රීසි වලදී ස්ක්‍රිප්ට් එකක් ලියන එක ටිකක් අමාරු වැඩක්. මොකද අපිට මෙතනදී කිසිම ඉංග්‍රීසි සම්බන්ධව කිසිම දැනුමක් නැති හින්දා. සිංහල වලින් නම් අපිට ස්ක්‍රිප්ට් එක පහසුවෙන්ම ලියාගෙන යන්න පුළුවන්. හැබැයි ඉංග්‍රීසි වලින් ස්ක්‍රිප්ට් එක ලියනවා කියන එක ගොඩාක් අමාරු වැඩක්. අන්න ඒ හින්දා තමයි අපි මෙන්න මේ Grok AI කියන AI tool එක use කරන්නේ. ඉතින් මෙන්න මේ Grok AI tool එක හරහා අපිට පුළුවන් අපි කරන වීඩියෝ එකට අදාළ වීඩියෝ ෆුටේජස් එහෙම නැත්නම් ඉමේජ් ෆුටේජස් එහෙම නැත්නම් දැන් මම මේ කරනා වගේ ඔයා ටියුටෝරියල් එකක් කරනවා නම් ඒ කියන්නේ ස්ක්‍රීන් රෙකෝඩ් එකක් කරහා ඔයාගේ වීඩියෝ එක එක්ස්ප්ලেইন කරනවා නම් ඔයාට පුළුවන් මේ ස්ක්‍රීන් රෙකෝඩ් එක ඊට පස්සේ එහෙම නැත්නම් මේ ස්ක්‍රීන් රෙකෝඩ් එකට එහෙම නැත්නම් මේ ටියුටෝරියල් එකට අදාළ ඉමේජස් වෙනම ස්ටෙප් බයි ස්ටෙප් ස්ක්‍රීන්ෂොට් ගහලා අන්න ඒව මේකට අප්ලෝඩ් කරලා ඒකට අදාළව ඔයාට පුළුවන් ස්ක්‍රිප්ට් එකක් ජෙනරේට් කරන්න. ඒ කිව්වේ ඔයා කරන වීඩියෝ එකට අදාළව වීඩියෝස් ඊට පස්සේ ඉමේජස් එහෙම නැත්නම් ස්ක්‍රීන්ෂොට් ඔන්න ඔය වගේ දේවල් අප්ලෝඩ් කරලා ස්ටෙප් බයි ස්ටෙප් මෙයාට පොඩි විස්තරයක් දීලා ඔයාට පුළුවන් ඒ හරහා හොඳ ස්ක්‍රිප්ට් එකක් ජෙනරේට් කරගන්න. ඉතින් මම මේ විදිහට ස්ක්‍රිප්ට් එකක් ජෙනරේට් කරගත්තු ස්ක්‍රිප්ට් එකක් ඔයගලන්ට දැන් පෙන්නන්න. මේ තියෙන්නේ මම ඒ විදිහට ජෙනරේට් කරගත්තු ස්ක්‍රිප්ට්. ඉතින් මේක මං කරන channel එකක මං පිටරට ටාගට් කරලා කරන channel එකක වීඩියෝ එකකට අදාළ ස්ක්‍රිප්ට් එකක්. ඉතින් Binance spot trading ගැන තමයි මේ ස්ක්‍රිප්ට් එකේ තියෙන්නේ. ඉතින් මම මෙතනදී Binance එකේ spot trading වලට අදාළව ස්ක්‍රීන්ෂොට් 5ක් අප්ලෝඩ් කරලා මේකේ වෙන්න ඕනේ මොකද්ද පොඩි ස්ටෙප් 4ක් 5ක් වගේ දාලා ටයිම් ඩියුරේෂන් එක දාලා පොඩි විස්තරයක් දීලා අර ස්ක්‍රීන්ෂොට් 5 අප්ලෝඩ් කරා. ඉතින් ඒකට අදාළව මෙයා විනාඩි 20කට හරියන්න මේ විදියට අපිට ස්ක්‍රිප්ට් එකක් ජෙනරේට් කරලා දුන්නා. ඉතින් ඇත්තටම ගොඩාක් පවර්ෆුල් විදියට මේ ස්ක්‍රිප්ට් එක ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් මම දැන් පෙන්නන්නම් මේක කරන්නේ කොහොමද කියලා. හරි. ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට පොඩි විස්තරයක් දීලා දෙනවා. ඉතින් මම මෙතනදී කරේ මෙන්න මේ අයිකන් එක තියෙනවා මේ ඇටච් අයිකන් එක තියෙනවා. ඉතින් මේක ක්ලික් කරලා මෙන්න මේ විදිහට අප්ලෝඩ් ෆයිල් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා අපිට පුළුවන් අපිට අදාළ ඒ කියන්නේ දැන් ඔයා කරන වීඩියෝ එකට අදාළ ස්ක්‍රිප්ට් එක ජෙනරේට් වෙන්න ඕන විදිහට අදාළව ස්ක්‍රීන්ෂොට් එහෙම නැත්නම් වීඩියෝ ෆුටේජස් එහෙම නැත්නම් ඉමේජ් ෆුටේජස් වගේ දේවල් තියෙනවා නම් මේකට අප්ලෝඩ් කරන්න. දැන් මම මෙතනදී අප්ලෝඩ් කරන්නේ ස්ක්‍රීන්ෂොට්.
ඉතින් මෙතන තියෙනවා ස්ක්‍රීන්ෂොට් 5ක්. ඉතින් මේ තියෙන්නේ මේ ස්ක්‍රීන්ෂොට් 5 අදාළ වෙන්නේ Binance ස්පොට් ට්‍රේඩින් කරන විදිහ. ඉතින් මෙතනදී කරන්න ඕනේ ස්ටෙප් බයි ස්ටෙප් ස්ක්‍රීන්ෂොට් ටිකක් ගහ ගන්න ඕනේ. ඉතින් මම මෙතනදී මුලින්ම වෙන්නන්නම් මුලින්ම ගහපු ස්ක්‍රීන්ෂොට් එක. ඉතින් මේක Binance එකේ ඉන්ටර්ෆේස් එකේ තියෙන ස්ක්‍රීන්ෂොට් එක. ඊට පස්සේ තව එකක් ඇඩ් කරමු. එතකොට මේක තමයි ස්පොට් ට්‍රේඩින් ඉන්ටර්ෆේස් එක ඕපන් කරන විදිහ. එතකොට අර ඉන්ටර්ෆේස් එකෙම ස්පොට් ට්‍රේඩින් ඕපන් කරන විදිහ මේ විදිහට ක්ලික් කරා. ඊට පස්සේ තව වීඩියෝ එකක් අප්ලෝඩ් කරා. මේ විදිහට තුන්වෙනි ෆොටෝ එක අප්ලෝඩ් කරා. ඉතින් මෙතන තියෙන්නේ ස්පොට් ට්‍රේඩින් ඉන්ටර්ෆේස් එක. ඉතින් මම මෙතනදී කිව්වා මේ ඉන්ටර්ෆේස් එකේ තියෙන මේ chart එක ඊට පස්සේ මේ symbols ඊට පස්සේ order book එක මේ වගේ දේවල් හැම එකක්ම විස්තර කරන්න කියලා මම අර දාන description එකේ දැම්මා. ඊට පස්සේ තව image එකක් අප්ලෝඩ් කරනවා. එතකොට මේ image එකේ තියෙන ස්පොට් ට්‍රේඩින් කරන විදිහ එහෙම නැත්නම් ස්පොට් ට්‍රේඩින් tool එක තමයි මේ image එකේ තියෙන්නේ. ඉතින් ඒකත් විස්තර කරා ස්ටෙප් එකක් විදිහට. ඊට පස්සේ තව image එකක් අන්තිම image එකත් අප්ලෝඩ් කරා. එතකොට මේ image එකේ තියෙන්නේ ස්පොට් ට්‍රේඩින් වර්ග limit ස්පොට් ට්‍රේඩින් ඔය විදිහට ස්පොට් ට්‍රේඩින් වර්ග තියෙනවා. ඒක තමයි මේ image එකේ තියෙන්නේ. ඉතින් ওই විදිහට images 5 අප්ලෝඩ් කළා මම මෙන්න මේ වගේ පොඩි විස්තරයක් දුන්නා. Use this pic and generate script for YT video. ඊට පස්සේ මම ටයිටල් එක දැම්මා Binance spot trading tutorial කියලා. ඊට පස්සේ must include කියලා පළවෙනි ස්ටෙප් එක විදිහට දැම්මා how to open Binance spot interface. step by step ඒක විස්තර කරන්න කියලා දැම්මා. ඊට පස්සේ දෙවනි ස්ටෙප් එක විදිහට දැම්මේ explain what is spot trading and how to earn from it කියලා. ඊට පස්සේ ඒකට අදාළව එක්සැම්පල් එකක් දාන්න ඕන නම් ඒකත් මේ විදිහට පොඩියට දානවා. ඊට පස්සේ තුන්වෙනි එක විදිහට දැම්මේ explain coin chart ඊට පස්සේ coin search area order book explain කරන්න. ඊට පස්සේ හතරවෙනි ස්ටෙප් එක විදිහට දැම්මා explain about market limit ඊට පස්සේ spot limit ඊට පස්සේ time duration විදිහට විනාඩි 20ක් දාන්න කියලා. ඒ කියන්නේ විනාඩි 20කට අදාළව ස්ක්‍රිප්ට් එකක් ජෙනරේට් වෙන්න කියලා time duration එක දැම්මා. ඊට පස්සේ natural English YouTuber කෙනෙක් මේක කතා කරන විදිහට ජෙනරේට් වෙන්න කියලා මේ විදිහට පොඩි මේ එකක් දැම්මා. ඉතින් මේ විදිහට පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් දාන්න. ඉතින් මෙතනදී මේ ඩිස්ක්‍රිප්ෂන් එක දාන්නවට තේරෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන් ට්‍රාන්ස්ලේටර් Google Translator හරහා පොඩි විස්තරයක් ලියාගෙන මේ විදිහට පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් දාන්න. ඉතින් මේ විදිහට ජෙනරේට් කරගත්තු ස්ක්‍රිප්ට් එක තමයි මම ඔයගලන්ට කලින් පෙන්නුවේ. ඉතින් මෙන්න මේ වගේ පොඩි විස්තරයක් සහ මේ වගේ ස්ක්‍රීන්ෂොට් එකක් එහෙම නැත්නම් ඉමේජස් ඊට පස්සේ එහෙම නැත්නම් වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා අපිට පුළුවන් මේ විදිහට අපේ ස්ක්‍රිප්ට් එක ලියා ගන්න. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට සම්පූර්ණ ස්ක්‍රිප්ට් එකේ ස්ටෙප් බයි ස්ටෙප් මේ විදිහට ජෙනරේට් කරලා දෙනවා. ඉතින් මේක අපිට කතා කරන්න පහසු වෙන විදිහට මේක ජෙනරේට් වෙනවා. ඉතින් ඔයාලට ඉංග්‍රීසි ලියන්න බැරි වුණාට රයිටින් බැරි වුණාට සාමාන්‍ය මේ වගේ එකක් බලාගෙන ඉංග්‍රීසි කියන්න පුළුවන්. ඒ කියන්නේ මේක කතා කරන්න පුළුවන් මේක බලාගෙන මට කලින් තියෙන්නේ මේක බලාගෙන වීඩියෝ එක කරන්න. මේක බලාගෙන වීඩියෝ එක වොයිස් ඕවර් එක කරන්න පුළුවන්. Hey everyone, welcome back to my channel. Today we are diving into complete Binance spot trading tutorial for beginners කියලා. ඔය විදිහට මේක බලාගෙන දැන් අපිට පුළුවන් අපේ වොයිස් ඕවර් එක කරන්න. ඉතින් අර ඉංග්‍රීසි වලින් වීඩියෝ එකක් කරන එකේ අමාරුම වැඩේ තමයි ස්ක්‍රිප්ට් එක ලියාගන්න එක. මොකද මෙතනදී අපිට ග්‍රැමර්ලි පැත්ත බලන්න ඕන වගේ හැම එකක්ම බලන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ Grok AI tool එක භාවිතා කරා නම් ඔයාලට පුළුවන් ලස්සන ස්ක්‍රිප්ට් එකක් ඔයාගේ වීඩියෝ ෆුටේජස් එහෙම නැත්නම් ඉමේජ් ෆුටේජස් වගේ දේවල් අප්ලෝඩ් කරලා මේ වගේ හොඳ ගුණාත්මක නිර්මාණාත්මක ඉංග්‍රීසි ස්ක්‍රිප්ට් එකක් ලියා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ විදිහට ඉංග්‍රීසි වලින් ස්ක්‍රිප්ට් එක ජෙනරේට් කරගත්තට ඔයාලට ඉංග්‍රීසි බලාගෙනවත් කියවන්න බැරි නම් ඔයාලට ඊළඟට තියෙන ඔප්ෂන් එක තමයි Level Lab වගේ voice over generate කරන tool එකක් භාවිතා කරන්න. ඉතින් එතකොට පුළුවන් ඔයාලට මෙන්න මේ ස්ක්‍රිප්ට් එක අර tool එකට voice over generate tool එකට දාලා ඒ හරහා voice එකක් generate කරගෙන ඒක වීඩියෝ එකට voice එකක් හැටියට යොදා ගන්න. Level Lab ඊට පස්සේ තව TT voice generator කියලා ඔන්න වගේ AI tool කිහිපයක් තියෙනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් ඒ වගේ AI tool එකක් භාවිතා කරලා voice එකක් generate කරගෙන ඒක ඔයාගේ වීඩියෝ එකට voice එක ඇදියට යොදා ගන්න. ඉතින් ඔය ටික තමයි වීඩියෝ එකෙන් කියන්න තියෙන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරලා අහන්න. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.